Vectorian Giotto. Vectorian Giotto කියන මෙන්න මේක animations වලට තියෙන software එකක්. මේ software එකත් ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම Flash වගේ software එකක්. මේකෙන් පොඩි පොඩි ලස්සන animations හදන්න පුළුවන්. එකම ප්‍රශ්නේ තියෙන්නේ අපිට ගොඩාක් වෙලා අරගෙන මේකේ animations සාකච්ඡා කරන්නත් විදිහක් නැහැ. ඔව්. මෙන්න මේ software එක install කරගන්න මේක download කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් වලට ගිහිල්ලා ඔයාගේ type කළොත් එහෙම Vectorian Giotto කියලා ඉවර වෙලා මම ඒක පොඩ්ඩක් ඕනනම් පෙන්නන්නම්. දීපුවාම මම නම් මේක download කරගත්තේ මෙන්න මෙතනින්. මේකේ file planet කියන මෙන්න මේක තියෙනවා. මේකේ මේගොල්ලන්ගේ මේක හොඳයි. මෙතනින් ගන්න එක ලේසි. නැත්නම් ඒක download කරගන්න. මෙතන ගිහිල්ලා මෙතන download දෙන්න. ඊට පස්සේ මෙතනින් download දෙන්න. එතකොට මේක download වෙනවා පොඩි file එකක් විදිහට download වෙන්නේ. හැබැයි ඊට පස්සේ ඒක double click කරලා open කරලා double click කරලා open කරලා ඉවර වෙලා ඒ file එක then you can so this is the file that you are getting and we have to double click at open and it download the original software all software by itself මේකේ ඇත්තටම මෙතනින් download වෙන file එක ගත්තොත් එහෙම පොඩි file එකක් download වෙන්නේ මේ file එක හරහා ගිහිල්ලා තමයි සම්පූර්ණ software එක අපිට download කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික download කරගන්න ඔව් දැන් එක්කෙනෙක් දාලා තියෙනවා ඔහොම එකක් සිලබස් එකේ තියෙනවද කියලා. ඔව් ඇත්තටම ඔහොම එකක් සිලබස් එකේ තියෙනවා. grade level පොතේ දැන් මට ඇදලා පෙන්නන්න බෑ මල්ටිමීඩියා පාඩමේ තියෙනවා. හරි? මේක මාතු software එකක්. දැන් මමත් පොඩක් animations වලට කැමති මිනිස්සෙක්. මම නම් හැබැයි animations හදන්නේ මේ මෙන්න මේකෙන් නෙමෙයි Cintiq. This one. Cintiq Studio. So same kind of a same interface, right? Let me show you something I created. මේක නිකන් මේ පොසන් පොය දවසේ හදපු animation එක. මේ වගේ animations ගොඩාක් එකතු කරලා මම පොඩි වීඩියෝ එකක් හැදුවා. මේ වගේ ඒක කෑල්ලා. ඒකේ දෙවෙනි කොටස මේක. මේකේ තියෙන සම්පූර්ණයෙන්ම key frames දෙන එකයි ඔන්න ඔය විදිහට. Fine. ඇදෙන් final එක. ඉතින් මම animation ටිකක් කරපු මිනිස්සෙක්. හැබැයි මම කළේ මේ software එකෙන් නෙමෙයි. හැබැයි උනාට මේකත් නරකම නෑ. මේකෙන් යමක් කරගන්න පුළුවන්. පළවෙනි දේ තමයි මේකේ මේ timeline එක. මේකේ තියෙන කොටස් ටික ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද විභාගයට ඒක අහන්න පුළුවන්. කොටස් ටික මොනවද මේකේ තියලා. This is the toolbox. Actually, there are several tools in there. මේකේ මේ toolbox එකක් හැමෝටම පේනවා. මේකේ එක එක tools තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. Then we have the working space. මෙන්න මෙතන තමයි මේ වැඩ කරන්න තියෙන area එක, editing ටික යන area එක. Then we have timeline. Timeline එක තියෙනවා මෙන්න මෙතන. හරි?
timeline එක මෙතනින් ගන්න පුළුවන්. Then we have built-in player. player එක වගේ ඒ ටික තියෙනවා මෙතන. හරි. මෙන්න මෙතන තියෙනවා colors එහෙම ගන්න පුළුවන් පොඩි color palette එකක් තියෙනවා. මෙන්න මේවෙන් තමයි මේ වැඩ ටික යන්නේ. මෙන්න මෙතන මේ පල්ලෙහා properties ටික පෙන්නනවා. tool එකක් ගත්තාම ඒ tool එක සම්බන්ධයෙන් properties මෙතන පෙන්නනවා. පල්ලෙහා බලා ගන්න පුළුවන් අපිට. හරි. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතන මේ සිද්ධ වෙන්නේ. මේකෙන් අපිට ටක් ගාලා shape එකක් කරගන්න පුළුවන්. I'm going to draw a oval shape. මෙතන පොඩි oval shape එකක් කරගන්න. shift එක press කරගෙන මම මෙහෙම ඇඳගෙන යනවා. හරි. මෙහෙම ඇඳලා ඉවරලා ඊට පස්සේ මම මෙතෙන් මේ හරියට වගේ මේ timeline එකේ ගිහිල්ලා I'm going to create a insert a keyframe. It's not blank keyframe, it's keyframe. මෙතන මේ මම කරන වැඩේ ඔයගලන්ට පේනව නේද මේ insert keyframe කියන එක. පළවෙනි වැඩේ විදිහට මම මෙතනදී අඳගත්තා රවුමක්. දෙවෙනි වැඩේ විදිහට මෙතෙන්ට ගියා මම insert keyframe. keyframe එකක් insert කරගන්න. හරිද? හරි. ඊට පස්සේ මට මේකේ මේ රවුමේ වෙන්න ඕන වෙනස්කම් මම මෙතනදී මේ keyframe එක ඇතුලේ කරගන්නවා. හිතන්නකෝ මට මේ රවුම මෙන්න මේ color එකට එන්න. හරි. ඊට පස්සේ මම I'm going to add another keyframe. මෙතනදී මට මේ color එක වෙනස් වෙන්න ඕනේ මේ විදිහට. හරි. Then here I go back to this keyframe. එන්න මේ keyframe එකට මම ආයි පාරක් යනවා. ගිහිල්ලා right click කරලා මම මෙතන select කරනවා create motion tweak. මෙතනිනුත් මම create motion tweak කියලා දෙනවා. දීලා මම මොකද කරන්නේ? පළවෙනිම keyframe එකට ගිහිල්ලා මේක play කරනවා. පේනවද ඔයාලට? සිද්ධ වෙච්ච දේ. මෙතන තිබුණේ මේ මුලින්ම නිල් පාටින් පටන් ගත්තේ. එතකොට නිල් පාටින් පටන් ගත්තු මේ රවුම මේ keyframe එකට යනකොට දම් පාට වෙනවා. මේ keyframe එකට motion එක යනකොට පොළ පාට වෙනවා. එතකොට මේක animation එකක් විදිහට move වෙනවා. හරි ලස්සනයි. ඒ අතරේ අපිට ඕනම් පුළුවන් හිතන්නකෝ මේ keyframe එක තව චුට්ටක් වෙනස් කරන්න පුළුවන්. මේකේ අපිට මේ මොනවද? මේක තියෙන පොසිෂන් එක වෙනස් කරන්න පුළුවන්. මේ keyframe එකේදී මේක තියෙන පොසිෂන් එකත් වෙනස් කරනවා. දැන් බලන්න සිද්ධ වෙන දේ. ප්ලේ කරපුවාම තේරෙනවද ඔයාලට? ටක් ගාලා ඇනිමේෂන් එකක් හදාගන්න පුළුවන්. හරි ලස්සන ඇනිමේෂන් එකක්. ප්‍රොෆෙෂනල් ලෙවල් ඇනිමේෂන් එකක් හදාගන්න පුළුවන්. බැරි කමක් නැහැ. හොඳ ඇනිමේෂන් එකක් හදන්න පුළුවන්කම තියෙනවා. මේක kind of a great software. Actually I kind of like it. හරි. මට ඇත්තටම මේකට මම පොඩ්ඩක් කැමතියි වගේ. එකම දේ තියෙන මට මේක කර ඉන්න වෙලාවක් ඇති එක මේ ඒ අරින්න මේ හොඳ software එකක්. remember අපි පොඩි keyframes දෙකයි දැම්මේ. අපිට සාමාන්‍ය හොඳ මට්ටමේ ඇනිමේෂන් එක මේ හදාගන්න පුළුවන්. පොඩි අර
මගේ ෆිසික්ස් වල ගැටලුවක් තියෙනවා මං හිතන්නේ. අපිට ඕනනම් ගිහින් මේක මාරු කරන්න පුළුවන්. මාරු කරලා බලන්න. හරි. තව කී ෆ්‍රේම් එකක් දාලා insert key frame. මෙහා කලර් එක තවත් වෙනස් කරන්න පුළුවන් මට. ඊට පස්සේ මෙයා ඉන්න පොසිෂන් එකත් වෙනස් කරනවා. මෙතන අනිත් එක create motion tweak. motion tweak එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් බලමු iPhone මොඩේ ඉඳලා ගියද? see පළවෙනි key frame එකට එන්න ඕනේ. එතකොට මේ වගේ ඇනිමේෂන් එකක් පදා ගන්න එක ඉතාම ලේසි මේකේ. Then we can have a text asset. text එකක් මෙතන ඇඳ ගන්න පුළුවන්. මේකේ මම ටෙක්ස්ට් එක අඳිනවා මේ විදිහට දැනට කරලා තියෙන එකට ටෙක්ස්ට් එකක් දානවා කියන්නේ චුට්ටක් කල්පනා කරලා තරන්න ඕනේ වැඩක්. අනිත් එක පොඩි ගැටලුවකුත් තියෙනවා මෙතන මේ අද කාලේ වෙනකොට මීට වඩා ගොඩාක් ප්‍රහු දේවල් මේ AI වලින් කරන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් එහෙම ඕගොල්ලන්ගේ මේ සෙමිනාර් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක සම්පූර්ණයෙන් මම ගහලා තියෙන්නේ AI වලින්. එතකොට මේ ඒකෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මේ බලන්න. එතකොට බේසික් ඇනිමේෂන් එකකට වඩා යනකොට this is good. Then we can download this animation, then we can save it or export it. Export Flash movie or save as. Yeah, we can save it as a project file and as well as we can export it. Yeah. Export it as a Flash movie. Yeah. So let me check. ഒരു ബോർഡ് പിന്നെ പോർട്ട് ടാബിൽ പിന്നെ അതിനോട് ෆ්ලෑෂ් මූව් ඕපන් සෝස් දෙන නිසා තමයි මේ ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම when it comes to Synfig Studio you can easily output this as a MP4 file or something like that. මේගොල්ලන්ගේ එකේ මේක අවුට්පුට් කරන්න දීලා නැහැ තාමත් එක්ස්පෝර්ට් කරන්න දීලා තියෙන්නේ SWF ෆයිල් එකක් විදිහට. දැන් සාමාන්‍යයෙන් මේ අනිත් මේවා වල මේ ඒක MP4 ෆයිල් එකක් විදිහට අවුට්පුට් කරන්න දෙනවා. අන්න ඒ වැරද්ද තියෙනවා මේගොල්ලන්ගේ. ඒ අරින්න මේක එච්චර වරදක් නැති software එකක්. අනිවාර්යයෙන්ම වැඩක් කරගන්න පුළුවන් මාක් කරේ. ඊළඟට මේකේ තියෙනවා බ්‍රෂ් ටූල් එක තියෙනවා. මේ බ්‍රෂ් ටූල් එක අරගෙන අපිට මේකේ කලර්ස් වෙනස් කරන්න පුළුවන්. මේකේ අඳින්න කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මෙතන
කහ පාට වගේ එකක්. මෙහෙම අර ඇනිමේෂන් එකක් තියෙන එකක් උඩට මේ වගේ වෙනස්කමක් කරපුවාම ඔයගලන්ට පේනවා මේ මෝෂන් ට්වික් එක වෙනස් වෙනවා ඔක්කොම ටික. මේකේ ඇනිමේෂන් එක ගොඩක් ඩිස්ටර්බ් වෙනවා. ඔව්. මම ඒක නිසා පොඩ කියලා දීගෙන යන්නම්. ඊළඟට we have pencil tool. pencil tool එකෙන් අපිට pencil වලින් කරන දේම කරගන්න පුළුවන්. Then we have color picker or eyedropper tool. Here we can select any color that we want. මෙතනින් අපිට color එක select කරගන්න පුළුවන්. Then we have eraser tool. eraser tool එක තියෙනවා. ඒකෙන් අපිට මකලා මේ ටික දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය දේවල් ටික කොහොමද? lasso tool is there. With the lasso tool we can select, we might be able to select some parts of the animation. There should be, yeah, with this tool, sub selection tool, we can even change the shape as well. Okay. මෙන්න මේක තමයි Vectorian G2 කියන මේ software එක. මේකෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන් කියන එක චුට්ටක් මතක තියාගන්න. මේකේ මේ tool box එක paint bucket tool තියෙනවා, ink bottle tool තියෙනවා, මේ ටික තියෙනවා, මේ file transform tool ඔය ටික තියෙනවා. මේවෙන් වැඩ ගන්න පුළුවන්. හොඳයි. මම ගොඩක් ලොකු වෙලාවක් බලාපොරොත්තු වෙන්නේ මේ software එකත් එක්ක වැඩ කර ඉන්න. මොකද මේකෙන් අර මම කලින් කිව්වා වගේ අහන ප්‍රශ්න ප්‍රමාණය සීමිතයි.